අවසරයි අපි ගරුණ සන්නහස මේ දිනවල ගොඩක් කතා වෙන පොඩි ගාථා පාඨයක් තියෙනවා අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. ඒ කියන්නේ මේ ලෝකේ කවදාක්වත් වෙන දේ හිතන දේ වෙන්නේ නැහැ. හැබැයි වෙන දේ හිතා ගන්නත් බෑ කියලා පොඩි ගාථා පාඨයක් මේ දිනවල සංසරණ වෙනවා සමාජ මාධ්‍ය තුල. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙමයි. ආයෙත් අපේ මහත්ය ප්‍රශ්නේ අහන්න. ගාථා පාඨයක් තියෙනවා අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකේ කවදාක්වත් හිතන දේ වෙන්නේ නැහැ. ඒ වගේම වෙන දේ හිතා ගන්නත් බෑ කියලා තමයි තේරුම යන්නේ. ඇත්තටම මේ යන්නේ තේරුම සමාජ මාධ්‍ය තුල. සමාජ මාධ්‍ය තුල එවැනි තේරුමක් යනවා. සනසර පුළුවන් ද පැහැදිලි කරන්න මේ එහෙම දේ ඒක තේරුම එන්නේ නැත්තම් වෙනස් විදිහකටද කියලා. ඒ තේරුම වැරදි අපේ මහත්තයා. එහෙමයි. අපේ මහත්තයා ඔය ගාතාවම අපි මූලිකව කියමුද? එහෙමයි. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. පැහැදිලිද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. නහි චින්තා මයා භෝගා ඉත්‍යා පුරිසස්සවා. එහෙමයි. පැහැදිලිද? එහෙමයි. සමහර මේ ඒක දැන් තියෙන තැන පුළුවන් නම් කියනවා ගොඩක් අය ගාථා කියනසක් තියෙන තැනක් සඳහන් කරන්නේ නැහැ. ඔබතුමා අහන්නේ මූලාශ්‍ර. අපේ මහත්තයා සරභ මිග ජාතකය. එහෙමයි. මේක ජාතක කතාවක එන්නේ. සරභ මිග ජාතකය කුද්දක නිකාය ජාත කට්ට කතා පාලිය. පැහැදිලිද? ඔය තමයි මූලාශ්‍ර තියෙන තැන. ඒතර අපේ මහත්තයා අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති නහි චින්තා මයා භෝගා ඉත්‍යා පුරිසස්සවා කියන මේ ගාථාවේ තේරුම නොසිතු දේ සිදුවන්නේය. ඒ වගේම හිතූ පමණින් දෙයක් සිදු නොවන්නේය. සිතු දේ නොමවන්නේය. හිතුවටම දෙයක් සිද්ධ නොවන්නේය. අපේ මහත්තයා මෙතනදී කියවෙන්නේ කිසියම් ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා දියුණු වෙන්න හිත ඉඳලා ඒ දියුණුවේ ඵලය නෙලන්න බෑ. ක්‍රියාවට වැඩේට අවතීර්ණ වෙන්න ඕනි. දැන් ඔය ගාථා පාඨයේ තේරුම හිතන දේ සිදු නොවන්නේය වෙන දේ හිතා ගන්නත් බෑ කියන එක නෙවෙයි. ඒක සම්පූර්ණම වැරදි. තේරුම වෙන්නේ නොසිතූ දෙය සිදු වෙයි සිතූ දෙය නොසිදු වෙයි. පැහැදිලිද? නම බුද්දස්ස.